පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ ධර්ම ශ්‍රවණයට ප්‍රථම මිනිස්සු විදිහට ඉපදුනහම පින්නතුනි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අවබෝධ කරගන්න ඕන කාරණයක් තියෙනවා. ඉස්සරළම අදිෂ්ඨාන කරගන්න මින් මතුවට කවදාවත් බොරුවට බණ අහන්න එපා. මින් මතුවට කවදාවත් වංචාවට බණ අහන්න එපා. මොකද එහෙම දේශනා කරන්නේ. ප්‍රමුඛ කාරණය තමයි පින්නතුනි සංසාරේ කවදනම් අපිට ආයේ මෙහෙම ඉඳගෙන බණ ටිකක් අහන්න හම්බෙයිද? පැහැදිලි ඇති මේ පින්නතුන්ට මං කියන කාරණය. සංසාරේ කවදනම් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙයිද? මේ භාග්‍යවන්ත අවස්ථාවක් මිනිස්සුන්ට උදා වෙලා තියෙන්නේ මේ අම්මලාට තාත්තලාට මේ පින්නතුන්ට. සංසාරේ කොච්චර පින් කරලද්ද පින්නතුනි ඔහොම ඉඳගෙන බණ ටිකක් අහන්න. සංසාරේ කොච්චර කුසල් කරලද්ද. මෙහෙම දේශනා කරන්නේ උපදින සේරටම ඇවිදින්න හම්බෙන්නේ. උපදින සේරටම කතා කරන්න බෑ. උපදින සේරටම ඇස් පේන්නේ. හැබැයි ඒ භාග්‍යවන්ත අවස්ථාවන් සියල්ලක්ම මේ පින්නතුන්ට පිහිටලා තියෙනවා. අපිට පිහිටලා තියෙනවා. මේ කිසිම දෙයක අපිට අඩුපාඩුවක් නැහැ. අදිෂ්ඨාන කරගන්න ඕන දැන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් නිවන් දකින්නත් පාරමිතා පුරන්න පමණමයි. පාරමිතා පුරන්න තියෙන අදිෂ්ඨාන කරන්න ප්‍රාර්ථනා කරන්න තියෙන එකම අවස්ථාව මොකද්ද? ඕක සත්තුන්ට කරන්න බෑ. ඕක කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ඕක කරන්න පුළුවන් වෙලාව තියෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මේක එක තප්පරයකින්වත් නාස්ති කරගන්න නරකයි. එහෙම ලැබුණු අවස්ථාව පින්නතුන එක වචනයකින්වත් paludu කරගන්න නරකයි. ඒ නිසා දැඩි අදිෂ්ඨානයකින් ඉන්න ඕන. දැඩි කැපවීමකින් ඉන්න ඕන. මොකේටද? වචනයකින්වත් අකුසලයක් නම් වෙන්න දෙන්න එපා. නිවන් මඟ අහුරන ධර්මතාවයක් තමයි නීවරණ ධර්මයක් තමයි පින්නතුනි ව්‍යාපාදය කියලා කියන්නේ. නිරන්තරයෙන් ව්‍යාපාදේ හට ගැනීමත් එක්ක ඇති වෙනවා කේන්ති එන්න පුළුවන්. හිතේ කලබලකාරී ගතිය එන්න පුළුවන්. කේන්තියේ කලබලකාරී ගතියේ මූලික අවස්ථාව විදිහට මොකද්ද පේන්නේ? මේක මුලින්ම නැති කරලා දාපුවාම ඉවරයි. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. කෙනෙකුට බනිනකොට තෝ කියලා බනිනකොටද කේන්ති යන්නේ ඔයා කියලා බනිනකොටද කේන්ති යන්නේ? කාටවත් කේන්ති යන්නේ ඔයා කියලා බනිනකොට. පුරුදු වෙන්න. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම නිතතින්ම මිනිස්සුන්ට අවශ්‍යයි. තමන්ගේ සිතුවිලි වල හික්මීම නඩත්තු කරන්න. වචනේ සංවරකම තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් ගැටලු වලට මුහුණ නොදී සිටින්න. යම් තාක් විදිහටද උත්සාහ කරන්නේ අපි පින්වත්නි පරලොව සංග්‍රහය උදෙසා ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න ඒ තාක් මේ ලෝක වශයෙන් හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්නවනම් අවසානයේ මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට මතක් වෙනවා. මතක් වෙන්න ඕන තැන එතන මිනිස්සුන්ට මතක් වෙනවා මම කවදාවත් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරලා නැහැ. මතක් වෙන්න ඕන.
මම කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මතක් වෙන්න ඕන. අධිෂ්ඨාන කරන්න. මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න සසර සුගතිය පිණිස. කතා කරන්න පුළුවන් අවස්ථාව සංසාරේ ලැබිලා තියෙන්නේ පින්නතුනේ කටින්දා කුසල් කරගන්න එහෙම නෙමෙයි. කටින්දා පාප කර්ම කරගන්න නෙමෙයි. කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන්නේ මේකෙන් හොඳට ප්‍රයෝජන ගන්න. කොහොමද ප්‍රයෝජන ගන්න ඕන? හොඳට හිතන්න පුළුවන්කම තියෙන්නේ මේකෙන් හොඳට ප්‍රයෝජන ගන්න. කොහොමද ප්‍රයෝජන ගන්න? නිතැතිම්ම අනුන් මත කම්පා වෙන එක නවත්තන්න ඕන. අපිට කේන්ති යන්නේ අපිට කවුරු හරි තෝ කියලා බැන්නාම අපිට කේන්ති යන්නේ නැද්ද? මොකටද වෙන කවුරුවත් තෝ කියන ඒවට අපි කුලප්පු වෙන්නේ? වෙන කාගේවත් අසංවර භාවයට මොකද අපේ සංවරකම නැති කරගන්නේ? පැහැදිලි ඇති මේ පින්නතුන්ට. වෙන කාගේවත් තියෙන නොහික්මුණු කමකට අපි මොකටද අපේ හික්මීම නැති කරගන්නේ? සැකය බලන්න. මිනිස්සුන්ට නිරන්තරයෙන් සැකය ඉස්මතු වෙන්නේ, සැකය ඇති වෙන්නේ. කවදාවත් පින්නතුනේ අපිට අපි ගැන සැකයක් ඇති වෙනවද? හැම වෙලේම කුතුහලය ඇති වෙන්නේ. මේ කවුරුවත් මත නෙමේද සැකය ඇති වෙන්නේ? දැන් බලන්න ගෙදර දොර ඉන්නකොට කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉන්නවා. එතනට කවුරු හරි එනකොට අපි හිතමු දැන් අපි ගෙදර යනකොට කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉඳලා එකපාරම කතාව නවත්තනවා. එතකොට මොකද්ද අපිට ඇති වෙන්නේ? සැකයක් ඇති වෙන්නේ. මොකටද පින්නතුනේ වෙන කවුරුවත් කතා කර කර ඉඳලා නවත්තපුවම අපි සැක කරන්නේ? ජීවිතේ පුරුදු වෙන්න ඕන අපි එක්ක ජීවත් වෙන්න. මෙහෙම මේ කාලය මගහැරුණාම තියෙන ගැටලුව තමයි පින්නතුනේ තථාගතයන් වහන්සේගේ බොහොම විශිෂ්ට දේශනාවක් අඩංගු ධනංජානි සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රමුඛව බුදුරජාණන් වහන්සේ රජගහ වස්වසලා ඉන්නකොට සරියුත් මහ රහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන දක්ෂිණ විහාරේ පින්වත්නි වස් සමාදන් වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ හමුවීමට ඇවිල්ලා මාස 4ම වස්වසලා ඉවර වෙලා බලනවා දැන් සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙලා යන්නම් කියලා කල්පනා කරනවා ආපු එකේ. උන්වහන්සේ බොහොම ඈත ඉඳන් වැඩලා තිබ්බේ. ගිහලා සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙනවා. හම්බුනහම කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ සමීපේ මාස 4කට වැඩි කාලයක් ගත කරා. හොඳට ධර්මය ඇහුවා. හොඳට කමටහන් ටික ලබා ගත්තා. නැවත මම ඉන්න තැනට වඩින්න කලින් ඔබ වහන්සේ බලලා යන්න ආවේ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ අහනවා කොහොමද රජගහ තොරතුරු? මගේ සහෝදරයා මුගලන් මහ රහතන් වහන්සේ ඉන්නවද? ආනන්ද හාමුදුරුවෝ ඉන්නවද? විස්තර අහනවා. විස්තර කියනකොට අර භික්ෂුන් වහන්සේගෙන් අහනවා සරියුත් මහ රහතන් වහන්සේ මගෙත් යාළුවෙක් ඉන්න ඔය පැත්තේ. කවුද? ධනංජානි. භික්ෂුන් වහන්සේ කියනවා සරියුත් මහ රහතන් වහන්සේ ඒ මිනිස්සයා ගැන නම් කියන්න එපා. හරි නරකයි. හරි දුෂ්ටයි. එයාගේ පළවෙනි විවාහේ බිරිඳ නැති වුණාට පස්සේ අලුතෙන් බිරිඳක් ගෙනාවා. ඒ බිරිඳ හරි නරකයි. රජුරොත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කනවා. බදු සල්ලි හොරා කනවා. පින්වත්නි මේ ජීවන අරගලය තුලින් ගොඩනැගෙන සමහරක් ප්‍රශ්න එදත් තිබිලා තියෙනවා. ඒවට උත්තර හොයන්න ගියේ කොහොමද? දස අකුසලයෙන්. ධනංජානි පිළිතුරු හෙව්වේ දස අකුසලයේ තුලින්. මේ කාරණා ටික සරියුත් මහ රහතන් වහන්සේට කියනවා. සරියුත් මහ රහතන් වහන්සේ වස් කාලේ ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? ගිහිල්ලා හම්බෙනවා ධනංජානි හම්බෙනවා. ධනංජානි හම්බුණාට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා පින්නතුනේ
ධනංජානි ඇත්තද මේ පෙරට වඩා හරි දුෂ්ට විදිහට කාලය ගත කරනවා කියලා කියන්නේ? යාළු මිත්‍ර හම්බුණාම සරියුත් මහරහතන් වහන්සේගේ හොඳ මිත්‍රේ ධනංජානි බමුණ සරියුත් මහරහතන් වහන්සේට කියනවා, හාමුදුරුවනේ තිබ්බ ප්‍රශ්න හින්දා කරන්න දෙයක් නැති වුණා. තිබ්බ ගැටලු හින්දා කරන්න දෙයක් නැති වුණා. ඔය ධනංජානි මුහුණ දීපු අත්දැකීම් වලට නෙමෙයිද අපි මේ මුහුණ දෙන්නේ? එදිනෙදා ඇතිවන ගැටලුත් එක්ක අපි කොච්චර කියනවද කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ නැද්ද? මිනිස්සු කියනවනේ පව් නම් තමයි කරන්න දෙයක් නැහැ. අපිට කියන්න තියෙන්නේ පින්නතුනි පව් තමයි කරන්න දෙයක් නැහැ කියලා. මිනිස්සු කොච්චර කියනවද මේක දැන මේ පාප කර්මය තුල නියැලෙන්න ඕන කියලා? හොඳට මතක තියාගන්න. අපිට දරුවෝ ඉන්නවා. අපිට බිරිඳ ඉන්නවා. අපිට ධනය ඉන්නවා. අසල්වාසීන් ඉන්නවා. ඥාතීන් ඉන්නවා. ආගන්තුක සත්කාර කරන්න ඕන. හිත මිත්‍රෝ එක්ක ජීවත් වෙන්න ඕන. මේවත් එක්ක කටයුතු කරනකොට නොකළ යුතු සමහර දේවල් සිද්ධ කරන්න වෙනවා. නොගැලපෙන සමහර දේවල් සිද්ධ කරන්න වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා, රජ්ජුරුවත් එක්ක එකතු වෙලා නේද හොරා කෑවේ? ධනංජානිගෙන් අහනවා. ධනංජානි කියනවා, ඔව් හාමුදුරුවනේ. ළමයි වෙනුවෙන් නේද මෙහෙම කරේ? ඔව් හාමුදුරුවනේ. බිරිඳ වෙනුවෙන් නේද මෙහෙම කරේ? ඔව් හාමුදුරුවනේ. පින්නතුනේ මෙහෙම දීර්ඝ විස්තරයක් අහගෙන යනවා. සරියුත් මහරහතන් වහන්සේ ධනංජානි බමුණව හොඳ මගට ගන්නවා. කාලයක් ගෑවෑමෙන් ධනංජානි ඔත්පොළ වෙනවා. ඔන්න දැන් තමයි පින්නතුනි අපට ජීවිතේ මුහුණ දෙන්න වෙන යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. කොතනද? ධනංජානි හොඳටම ඔත්පොළ වෙනවා. ධනංජානි හොඳටම අසනීප වෙනවා. දරුවතේ ඉක්මනට ධනංජානි පණිවිඩයක් යවනවා සරියුත් මහරහතන් වහන්සේට, මගේ මිත්‍ර සරියුත් හාමුදුරුවන්ට එන්න කියන්න. පින්නත් සරියුත් මහරහතන් වහන්සේ බොහෝම ඉක්මනට එනවා. ඇවිල්ලා බලනවා දැන් ධනංජානි නරකේ උපදින්න හදන්නේ. අහනවා, දරුවෝ ඉන්නවද? නැහැ. කවුරු හින්දාද මේ දේ අපි කරන්නේ? අවසානයේ ඒව භුක්ති විඳින්න උනහම කවුද භුක්ති විඳින්න ඕන? දැන් බලන්න. මේ පින්නතුන් කවදා හරි කේලමක් කිව්වනම් කිව්වේ අපි ගැනද අනුන් ගැනද? අනුන් ගැන නෙමෙයිද කේලම් කියන්නේ? ඒ අකුසලයේ භුක්ති විඳින්න ඕන කවුද? අර කියනවනේ ගත්තු කියනවා පද හදනවා කියලා. කවුරු ගැනද ඒ කියන්නේ? අනුන් ගැන කියන්නේ. ඒ අකුසලයේ භුක්ති විඳින්න ඕන කවුද? අපි. මිනිස්සු නිරන්තරයෙන්ම පරුස වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? අපිටද අනුන්ටද? හැබැයි අකුසලයේ කාටද? මොකටද පින්නතුනේ? මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු දේශ කරන්නේ කාටද? අපි අපිට වෛර කරන්නේ නැහැ. අපි අපිට ද්වේෂ කරන්නේ. අපි අපිට දෙස් දෙවොල් තියන්නේ නැහැ. මේ හැම එකක්ම මිනිස්සු කරන්නේ අනුන් වෙනුවෙන්. අවසානයේ අකුසලයේ විතරක් කවුද භුක්ති විඳින්නේ? අකුසලයේ විතරක් අපි භුක්ති විඳින්න ඕන. මොකටද අනුන් හින්දා ඕවා කරලා අපි පව් පුරවා ගන්න? ජීවිතේ පුරුදු වෙන්න. අනුන් මත අකුසල කරන එක නවත්තන්න. ජීවිතේ හැඩගස්ව ගන්න. අනුන් මත ද්වේෂය ඇති වෙන එක නවත්තන්න. ධනංජානිගෙන් අහනවා සරියුත් මහරහතන් වහන්සේ, ධනංජානි කිසිම කෙනෙක් නැහැ. පින්නත් ධනංජානි මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ තිබ්බ ප්‍රඥාවේ ආනුභාවයෙන්, උන්වහන්සේගේ තිබ්බ ප්‍රඥාවේ බලයෙන් මොකද කරන්නේ?
දනංජානිගේ නරකයේ තිබ්බ ආදීනව කියලා පෙන්නලා දීලා දනංජානි කොහාටද යොමු කරන්නේ? තිරිසන් ලෝකෙට යොමු කරනවා. තිරිසන් ලෝකේ ආදීනව කියනවා. කුසල් ඉස්මතු කරවනවා. ඒකනේ පින්නතුනේ අර පැහැදිලි කරන්නනේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරාතේ තං පුනප්පුනං. කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඒ පින්වල ආනිසංසයේ බලය ආනුභාවයේ වැඩි දියුණු වෙන්නේ කොයි වෙලාවටද? ඒවා නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙනකොට. දනංජානිට අර කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරනවා. කරපු පින්කම් නැවත නැවත මෙනෙහි කරනවා. ඊට පස්සේ දනංජානි අරගෙන එනවා പ്രേත ලෝකෙට. പ്രേත ලෝකේ පැහැදිලි කරනවා. කැම ටික කන්න බෑ. බෙල්ල හරි හීනි. අසූචි මල මුත්‍රා අනුභව කරන්නට වෙන්නේ. පින්නත් මේ සංසාර දුක සංසාර බය කියන එක ඇති වෙන්න ඕනේ. අපිට අපි කරපු වැරදි වලට අපිට අපි ගැන බය ඇති වෙන්න ඕනේ. හැබැයි අත්තානුවාද බය ඇති වෙන්න ඕනේ මිනිස්සුන්ට. වැඩිපුරම අපිට කේන්ති යන්නේ අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? දැන් ඔය ගෙදර දොර ඉන්නකොට අපි හිතන්නකෝ අපි අතින් පිගානක් බිම වැටෙනවා කියලා. කවදාවත් අපිට කේන්ති යනවද? කවුරුවත් දැක්කේ නැත්තම් හිමීට කටු ටික අල්ලලා විසිකනවා මිසක් වෙන කවුරු අතින් ඕක වුණොත් එහෙනම් මොකද කරන්නේ? අපිට කේන්ති යනවා, අපිට තරහ යනවා, අපි කෑ ගහනවා. මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්නෙ? අපි පුරුදු වෙන්න ඕන, හදාගන්න, සකස් කරගන්න හුරු වෙන්න ඕන මොකද්ද? අපේ අතින් සිද්ධ වෙන වැරදි අඩුපාඩු වල බය දකින්න පුරුදු වෙන්න. මේක මම භුක්ති විඳින්න වෙනව නේද කියන එක දකින්න හුරු වෙන්න. ඒක දකින්න ඕනේ පින්නතුනේ. ඔය කොච්චර සත්තු ඉන්නවදනේ. ඔය කන් කඩා වැටිච්ච, කන් කුණු වෙච්ච සත්තු. ගෙදරකට ගන්නෙ නෑ, ගහ ගහ එලවනවා. කෑම ටිකක් වෙලාවට නෑ, බෙහෙත් ටික නෑ. අපි කෑම කනකොට අපේ ගෙදර ඉන්න හොරතලයට ඇති කරන සත්තුනත් ඇවිල්ලා නගුට වන්නනවනේ. කවදාවත් අපි වගේ ප්‍රණීතව කෑම ටිකක් කන්න පුළුවන්ද? අපි වගේ දුකක් කියන්න පුළුවන්ද? දැන් බලන්න කොච්චර දුකද මේ තිරිසන් ලෝකේ. සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා දනංජානිට. උන්වහන්සේට එහා සමාන ප්‍රඥාවකුත් තිබ්බ පින්නතුනේ. කොහොමද පෙන්වන්නේ? අපිට මේ ලෝක වශයෙන් බලපුවාම අපිට පුළුවන් ද අපේ දරුවෙක් දෙන්න පුළුවන්ද? අපිට දරුවෙක් දෙන්න බෑ. සංසාරේ කවදාවත් ඕක කරන්න බෑ. අපේ ගෙදර බැල්ලි පැටව ගෙවුවොත් පැටව විකුණන්නේ නැද්ද අපි? පව් නැද්ද? අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ සත්ව ලෝකේ අම්මලා පොදුයි. මේ ලෝකේ ඇඟේ තියෙන මේ රතු පාට සිනිගඳ ගහන ලේ ටික කිරි කරන්න පුළුවන් එකම ශක්තිය තියෙන කාටද? අම්මලට විතරයි. ඒක තිරිසන් සත්තුන්ගෙත් වෙන්නේ නැද්ද? කොහොමද වෙන්නේ? ඒ උත්තරීතර මව් පදවියට හිමි විශිෂ්ට වරප්‍රසාදය මොකද්ද? ලේ කිරි කරන්න පුළුවන්. එච්චර හැකියාවක් තියෙනවා නම් අර දාරක සෙනෙහස ඇති වෙන්නේ නැද්ද අපි හා සමානවම? තිරිසන් ලෝකේ හැටි. දුක කියන්න කෙනෙක් නැහැ. දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. එහින්දා පුරුදු වෙන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල අපිට බොහෝ දේවල් දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. ඒ දරා ගන්න ඕන මොකටද? මේ ධර්මයේ තියෙන්නේ දරාගෙන ඉන්න, ධර්මයේ තියෙන්නේ පින්නතුනේ අපිව අල්ලගෙන ඉන්න. ධර්මයේ තියෙන තාක්කල් අපි පල්ලහැට වැටෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් ඇහැට පේන මේ තිරිසන් ලෝකයේ දිහා බලලා ඒ මට්ටමට වැටෙන්න නරකයි. ඒ කටයුතු කරන්න නරකයි.
සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිට පැහැදිලි කරලා ඔන්න ධනංජානි අරයි යනවා දිව්‍ය ලෝකෙට. ධනංජානිගේ හිත පිහිටවනවා දිව්‍ය ලෝකයේ තුල. ක්‍රමක්‍රමයෙන් ධනංජානින් අන ඕකට වඩා මේක සැපයි. අරගෙන යනවා යාමේ තුසිතේ පරිනිම්ම පින්නතුන ඉහළම මට්ටමට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ තුල පිහිටවනවා. බලන්න. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පින් කරපු මිනිස්සු දෙලොවම සතුටු වෙනවා. පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. සංසාරේ හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. සංසාරේ පෙරම් පුරුපු ගතියක් තියෙන්න ඕන. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිට හැකියාවක් තිබ්බා. බ්‍රහ්ම ලෝකයේ තුලින් නවත්තලා ආපහු බුදුහාමුදුරු හම්බෙන්න යනවා. තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියාට පස්සේ බුදුහාමුදුරු අහනවා මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්‍රය කොහෙද ගියේ? කොහෙද වැඩියේ? සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවනේ මේ මගේ මිත්‍රයෙක් ධනංජානි නරකයට වැටිලා හිටියේ. ඉතින් මම හිත පිහිටුවා බ්‍රහ්ම ලෝකයේ තුල. තථාගතයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා සාරිපුත්‍රය බ්‍රහ්ම ලෝකෙන් පිහිටලා නැවතුනේ මොකටද? බුදුදහම තියෙන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න නෙමෙයි. බුදුදහම තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න නෙමෙයි. නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල ලබන්න. බුදුහාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්‍රය තව ටිකක් ඉදිරියට ගියා නම් මොකද වෙන්නේ? ධනංජානි සෝවාන් වෙලා තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේ නැවතත් වඩිනවා බ්‍රහ්ම ලෝකයට. වැඩම කරලා ධනංජානිට බණ කියලා සෝවාන් කරලා තමයි එන්නේ. එදා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඇයි මම මේ පින්නතුන්ට බොරුවට බණ අහන්න එපා කිව්වේ? වංචාවට බණ අහන්න එපා කිව්වේ ඇයි? කියන බණ පදයක් ගන්න කොහාටද හේතු වාසනා වෙන්න ඕන? සසර විමුක්තියට. කවදා හරි පින්නතුනේ අපි නිවන් දකින්න එපයි. කවදා හරි මේ ගමන කෙලවර කරගන්න එපයි. ඒ හින්දා ටික මේවා එක්කහු කරගන්න. ටික අදිෂ්ඨාන කරන්න. කවුද පින්නතුනේ ලෞතර සම්බුද්ධ ශාසනය තුල අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සත්ත වුන් අතරින් අග්‍රස්ථායක. උන්වහන්සේ කල්ප ලක්ෂයකට කලින් කල්ප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනකොට කෙලවරක ඉඳලා ඒක බලාගෙන ඉඳලා අදිෂ්ඨානයක් කරනවා, ප්‍රාර්ථනාවක් කරනවා. මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මෙවැනි තනතුරක් ලැබේවා. ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරනවා. පහුවදාට එවකට අනුරුද්ධ තරුණයාගේ නිවසට බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහා සංඝරත්නය පිරිවරාගෙන වඩිනවා. මම මේ පැහැදිලි කරන්න පින්නතුනේ මේ ප්‍රාර්ථනා කරන එකේ තියෙන වටිනාකම. අරමුණක් නැතුව මොකද්ද කරන්න පුළුවන්? ප්‍රාර්ථනාවක් නැතුව අදිෂ්ඨානයක් නැතුව මොකක්ද ළඟා කරගන්න පුළුවන් ප්‍රතිඵලය? අරමුණක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. ලක්ෂයක් මහා සංඝරත්නයේ දන් වළඳලා අවසානයේ ගිහිල්ලා අහනවා තරුණයා බුදුරජාණන් වහන්සේගෙන්
බුදුහාමුදුරුවනේ ඊයේ මම ප්‍රාර්ථනාවක් කරා මේක ඉෂ්ට සිද්ධ වෙයිද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන. මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සත්ත උන් අතරින් අගතනතුරු ලබනවා. කල්ප ලක්ෂයක් අද පටන් ගන්නට යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්න ප්‍රථම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත් යශෝදරාවෙනි කියලා ආමන්ත්‍රණය කරලා කියනවා මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවලු පින්නතුනේ. කෝටි ගාණක් මහා සංඝරත්නයේ මහා රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියේ මහා ශ්‍රාවකයන් වහන්සේලා කී දෙනයිද? 80යි. ලක්ෂ ගාණක් හාමුදුරුවෝ ඉන්නකොට ප්‍රාර්ථනාව පෙරම් පිරූ භාවය පින්නතුනේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා අසංඛේය වූ කල්පයක් පෙරම් පුරලා තියෙනවා. ඒකලා කියනවා පින්නත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් සංසාරයකට ඉඳලා තියෙනවද? අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක්ම එකට හිටියේ කවුද? බෝධිසත්වයන් වහන්සේගේ පාද පරිචාරිකා වුණේ කවුද? පින්නත් යශෝදරාව. එතකොට හරි වැදගත් පවුල කියන එක මොකේටද? නිවන් දකින්නටත්. සංසාරේ කොච්චර අදිෂ්ඨාන කරන්නටද ප්‍රාර්ථනා කරන්නටද මගේ ස්වාමියා වෙන්න ඕන කියලා? බෝධිසත්වයන්ට මුළු සංසාරේ පාරමිතා පුරන්න හයිය උනේ කවුද? යශෝදරාව. යශෝදරා මගේ බිරිඳ විදිහට ලැබෙන්න ඕන කියලා බෝධිසත්වයෝ කොච්චර ප්‍රාර්ථනා කරන්නට ඇද්ද? මතක තියාගන්න. නූතනයටත් ඕන කවුද? බිරින්දෑවරුන්ට ඕන සිද්ධාර්ථ බෝධිසත්ව උත්තමයෝ වාගේ ස්වාමි පුරුෂයෝ. ඒ වගේ ස්වාමි පුරුෂයෝ හම්බෙන්නේ කාටද? යශෝදරා වාගේ බිරින්දෑවරුන්ට විතරයි. මෙහෙම ගමනක් තියෙන්න ඕන පින්නතුනේ. එහෙම බැඳීමක් තියෙන්න ඕන. මතක තියාගන්න. පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. පවුලේ 4-5 දෙනාගේ හොඳ එකමුතුවක් තියෙන්න ඕනේ. ඒ හින්දා හෙට ඉඳන් ගෙවල් වල පවුලේ සමගිය එකමුතුකම නැති වෙන ප්‍රබල කාරණයක් තමයි කට පරිස්සම් නැතිකම. කවදාවත් එකට එක කියන්න නරකයි. කොහෙද? ගෙදර. කවදාවත් ගෙදර තෝ කියලාවත් කියන්න නරකයි. එතකොට අර සමගිය නැති වෙනවා. තරහ ගතිය ඇති වෙනවා. අනෙක තුල වෛරයක් ඇති වෙනවා. ආදරේ නැති වෙලා යනවා. කවදාවත් ගෙදර කිසි කෙනෙකුට කුණු හරපයක් කියන්න එපා. එතකොට ඒ ආදරේ නැති වෙනවා. වෛරය ඇති වෙනවා. පුරුදු වෙන්න. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙකුට අවමන් නොකරේවා. නිරන්තරයෙන් පුරුදු වෙන්න. වෛරය අවමන් කිරීම නින්දාව ඇති වෙනවා පින්නතුනි වැඩිපුරම කවුරු මතද? පිටස්තරය මත නෙමෙයි. අපිට වැඩිපුරම වෛර කරන්නේ අඳුරන්නේ නැති මිනිස්සුද අඳුරන මිනිස්සුද? අඳුරන මිනිස්සු. මතක තියාගන්න. අපිට ක්‍රෝධ කරන්නේ කවුද? අපේ හිතවත් මිනිස්සු. අපිට කවදාවත් නින්දා කරන්නේ නැහැ පිටස්තරයෝ. කවුද නින්දා කරන්නේ? අපි කාලයක් ළඟින් ඇසුරු කරපු මිනිස්සු. එතකොට මොකද පින්නතුනේ නින්දා කරන්න හිතෙන්නේ, වෛර කරන්න හිතෙන්නේ? මම මේ කාරණයක් පැහැදිලි කරන්නම් ඔය ඇත්තන්ට. නින්දාව නවත්තන්න ඕනේ. වෛරය නවත්තන්න ඕනේ. එහෙම නැති වුණොත්
අපිටත් අර මොන සතාද මොන සතාටද බය ජීවත් වෙන්නේ නැත්තේ. හැම සතෙක්ම පින්නතුනේ හැම සතෙකුටම බයේ ඉන්නේ. මනුස්ස ලෝකේ තුල මොකටද අපි ඕක කරන්නේ? වෛරය කියන මේ කුණු ටික අයින් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මැරෙන්න කලින් පුරුදු වෙන්න. වෛරය නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. ද්වේෂය නැති කරලා මැරෙන්න. මෙහෙම කොහොම දේශනා කරත් සමහර විට අපේ සිතුවිලි වල තියෙනවා අර කියනවනේද කාට කෙරුවත් අහවලාට නම් කරන්නේ නැහැ කියලා. කාට උදව් කරත් අහවල් කෙනාට උදව් කරන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒ? අන්න වෛරය තියෙන තැනින් තමයි වෛරය ඉවත් කරන්න ඕනේ. එහෙනම් කාටද උදව් කරන්න ඕනේ? හිතේ ඉන්න වෛරකාරයාට. කාටද මෛත්‍රී කරන්න ඕනේ? වෛරය නැති කෙනෙකුට මොකටද මෛත්‍රී කරන්නේ? වෛරකාරයට මෛත්‍රී කරන්න. තථාගතයන් වහන්සේ උගන්වන්නේ එහෙමනේ. නහි වේරේන වේරාණිනේ සම්මන්තිද කුදාචන. අවේරේනච්ච සම්මන්ති. ඔච්චරයි. ඒ වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියට විතරයි. කරුණාවට විතරයි. දේශනා කරේ පින්නතුනේ මේ අකුසල් සිතුවිලි බහුතරයක් ඇති වෙන්නේ gedaraදි සහ සමීපතමයන් තුල. බරපතල අකුසල් ඇති වෙන්න පුළුවන් දෙමව්පියන් කෙරෙහි. අපි කොච්චර අම්මා තාත්තා ගැන සමහරක් වෙලාවට වෛරයෙන් බලනවද? දෙමව්පියෝ ගැන කොච්චර ද්වේෂයෙන් බලනවද? පුරුදු වෙන්න. කවදාවත් අම්මා තාත්තා ගැන වෛරයෙන් බලන්න එපා. කවදාවත් දෙමව්පියෝ ගැන ද්වේෂයෙන් බලන්න එපා. දැන් ඔය ගොඩක් දරුවන්ට අමතක කාරණයක් තමයි අවුරුදු 20න් එහා අවදිය මතක නැහැනේ. අවුරුදු 20න් එහා යුගයේ මතක නැහැ. අවුරුදු 15න් උඩ මතක නැහැ. අවුරුදු 10න් උඩ මතක නැහැ. අවුරුදු 3න් උඩ කොහොමත් මතක නැහැ. අර කියනවා අපිට මතක තියෙන අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සෙලු. නැද්ද? පොඩි දරුවන්ගේ බලන්න. පොඩි උන්ට හෙම්බිරිස්සාව හැදුනහම කොහොමද හොටු සූර ලයින් කරන්නේ? පොඩි උන්ට හොටු සූර ගන්න පුළුවන්? අපේ නහයට කට තියලා හොටු සීරුවා නම් සීරුවේ කවුද? අපිට පොඩි කාලේ හෙම්බිරිස්සාව ඇදිලා නැද්ද? අම්මයි තාත්තයි නෙමෙයිද? ඕක කරන්න පුළුවන් මේ විශ්වයේ කෙනෙක් ඉන්නවා නම් කවුද ඉන්නේ? මේක කරන්න පුළුවන් දරුවෙක් හදපු අම්මට තාත්තට විතරයි. අය දෙපාරක් හිතනවද? කට පුරවලා ගන්නද? කවදාවත් කැතක් කුණක් තියනවද? ඒ උත්තරීතර හැඟීම ඇති වෙන්නේ අම්මට තාත්තට විතරයි. කවදාවත් දරුවන්ට ඒ හැඟීම අම්මා තාත්තා ගැන ඇති වෙනවද? නෑ. එහින්දා මතක තියාගන්න අප්‍රමාණ කැපකිරීම කරලා දෙමව්පියෝ ඉන්නේ. පුදුම විදිහේ වේදනාව විඳලා ඉන්නේ. නූතනයේ තුල සමහර භෞතික දේවල් ඒ ඇත්තන්ගෙන් අපිට නොලැබෙන්න පුළුවන්. සමහර කාරණා මත හිත රිදීම් ඇති වෙන්න පුළුවන්. ජීවිතේ කවදාවත් අකුසලයට යමු වෙන්න එපා. ජීවිතේ මිනිස්සුන්ට හදාගන්න බැරි. පින්නතුනි මම මේ තාම දේශනා කරන්නේ මේ පින්නතුන්ට මේ පවුලත් එක්ක කොහොමද මේ ටික හදාගන්නේ කියන එක. පවුලමයි පන්සල වගේ තියෙන්න ඕන. තවත් දේශය ඇති වෙන ආසන්නතමයෝ තමයි සහෝදරයෝ. වැඩිපුරම කේන්ති ඇවිස්සනවා සහෝදරයොත් එක්ක. අපි හරි ඉක්මනට වෛර බඳිනවා සහෝදරයොත් එක්ක. අපි හරි ඉක්මනට බිඳීම් ඇති වෙනවා සහෝදරයොත් එක්ක. සමහර විට නිදායාදවල ගැටලු වලට සමහර උරුමකාරකම් වලට අපිට ගැටලු ඇති වෙනවා.
ජීවිතේ පින්නතුනේ විවාහය කියන කෝණ තරම් කරගන්න පුළුවන්. දරුවෝ හදන්න පුළුවන්. සහෝදරයෝ හදන්න පුළුවන්ද? සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හදන්න පුළුවන්ද? අම්මා තාත්තා හදන්න බෑ. දැන් මම මේ දේශනා කරන්නේ දරුවෝ බිරිඳ නොසලකා හරින්න කියලා එහෙම නෙමෙයි. සමහරක් වෙලාවට අම්මා තාත්තා සහෝදරයෝ අපිට මග ඇරෙනවා කවුරු හින්දාද? අපේ දරුවෝ හින්දා. අපේ බිරිඳ හින්දා. අනේක වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කිසිම හේතුවක් මත මග අරින්න එපා. මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොන ලෝකේ ඉපදුනහමද? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි පින්නතුනි. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? බණ කියනකොට මම මැරෙන්නත් පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. මේ දහමත් එක්ක ජීවත් වෙනකොට නිරන්තරයෙන් මතක තියාගන්න අත්තාහි අත්තනෝ නත්ති. අවසානයේට දෙයක් සිද්ධ වෙනවා. අනාර පරිශ්‍රණේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉපදෙනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා කියලා දැනත් මිනිස්සු එක හොයනවා. අපිට දවසක් එනවා අපිත් නැති වෙනවා. අපිට අපේ දරුවෝ නැති වෙනවා. අපේ බිරිඳ නැති වෙනවා. ස්වාමියා නැති වෙනවා. දෙමව්පියෝ නැති වෙනවා. මගේ අතින් මට වතුර ටිකක් අරගෙන බොන්න බැරි දවසක් එනවා. එන්නේ නැද්ද? මගේ කටින් මට කෑම ටිකක් කන්න බැරි දවසක් එනවා. ඒ නිසා මේ බොහෝම පුංචි කාලය තුල එදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. ගැටුම් ඇති කරගන්න කාලයක් නැහැ. අනෙකගේ හිත රිද්දන්න කාලයක් නැහැ. වෛරක්කාරකම් පිරිමහන්න කාලයක් නැහැ. හරි හොඳින් ඉන්න. හරි සමගියෙන් ඉන්න. සත්පුරුෂෝ විදිහට හැසිරෙන්න. මිම්මනත කවදාවත් අනුන්ගේ අසත්පුරුෂකම් මත අපේ සත්පුරුෂකම් නැති කරගන්න එපා. ඔය ඇත්තන්ට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සිත, කය, වචනය සංවර කරගෙන සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන්න මේ යන ගමනට මේ හිත්වලට කවදාවත් අකුසල් සිතුවිලි පහළ නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු